මේ තම මාළු. ඒකට නම් මේ අහුවෙලා වගේ ටිකක්. මල් පෝච්චියක් කරනට ඇවිල්ලා තියෙන වෙන්නේ. Welcome to back my YouTube channel. ඉතින් අද මමයි නංගි තේමු එකෙන් දාපු ඕඩර් එක අන්බොක්ස් කරන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු ඕඩර් එක අන්බොක්ස් කරමු. ඒක හතරක් ගන්න. සතුරු ගෙනාවෝ නේද? ඔව්. මම දැම්මේ මේක කිචන් එකේ එල්ලන්න ගත්තේ ලස්සනට. වව් නරකමනේ. මම පල්ලයට වැටෙනවා. මගේ හෙඩ්සෙට් එකේ මේ වයර් ටික. ඒක ලස්සනයි නේ. පුරුපුරු. ඒක අපි බිමට දානවා පස්සේ අස්සන. මේක කුස්සිය ලොකර වලට හැන්ඩි ඇරුප්පු වෙනම දාන අයිටම් එකක්. මම කඩන්නේ. මම හිතන්නේ ඒක අර නයිට් ඩ්‍රෙස් එකකට. මේ කියන්නේ නයිට් ඩ්‍රෙස් එකක්. කටියක් තියෙනවා. නිකන් නාලාපු ගමන් අදින එකක් වගේ. මෙන්න මෙහෙම තමයි ඒක අස්සේ තියෙන්නේ. අවුලක් මනේ. ඒ බ්‍රෑන්ඩ් එක. ඒක ලස්සනයි. මේ පාටක් දැම්මේ. ඔව් නේද? තෝරලා අන්තිමේදී. ඒක නිකන් ගවුමක් වගේ ලස්සන නිසා දැම්මේ. මේ දවස්වල ගොඩක් මේක වයිරල් ඒප්‍රන් එකක්. වාව් ඒක මරනේ. මේ තියෙන්නේ ඒප්‍රන් එක. පොකට් දෙකකුත් තියෙනවා. මේ සුටන් ගොඩක් තියෙනවා පාට. ආ මේකක් දැම්මද? කෝ වෙන්නේ ගන්නෑ. ඇයි අර පොඩි එක? ඒක මදි නේද? අර කපන ලාලක්. මේක ගොඩක් වුමනා වෙනවා මම. කේක් හදනකොට පොඩි බීටරයක්. ඒ ගානට ඇත්තටම තේමු එකෙන් නම් ලාභයි. කොහොමද දන්නේ වැඩ කරන විදිය නම්. මෙහෙම දෙන්න. කොහොමද? ඒක ඔයාගේ. මම දන්නේ. මේකෙන් තියන්න ගත්ත එකද? මේක වල මාළු කියන්නේ. මාළුව හැලියද? මාළුව වෙනම ගන්න ගන්න. ආනේ මාළුවා. මේ තම මාළුවා. ඒකට නම් මෙයා අහුවෙලා වගේ ටිකක්. එන්න එළියට අරන් එන්න. අතේ තියාගෙන වෙන මාළුවා. සමහරක් ඉත මේක දාලා පත්තු කරාම ලස්සනක් දන්නේ නැහැ. ඒක ලස්සනයි. මේ බලන්න. එයා ෆ්‍රයි එකට හැම දාන එක. නෑ ඔයාගේ මේසේ. අංගිගේ මේසේ හරි මේ තියෙන මේසේ. ඒක නම් අමාරු. අර දිනුත් තියන්න බෑ නේද උනා. මගේ ගහ. පිටි අලවන ගමද? නෑ අනේ ඒකත් අර මාළුවා වගේ නේ. මේක මොකක් කරන්නද? පෝච්චියෙන් මිද්දම. මල් පෝච්චියක් කරනට ඇවිල්ලා තියෙන වෙන්නේ මෙහෙම. නිකන් චිත්‍රයක් වගේ එකක්. මෙහෙම මේසෙකින් තියන්න දෙන්න. චිත්‍රය. ඕක තමයි මේ කිචන් එකේ අර වලන් තියෙන එක. බරපතල වැඩි වගේ. ගොඩක් තියෙනවා. අයියට කියලා වගේ තමයි හයි කරගන්න. ටිකක් වතුර පෙවෙන අඩුවෙන මේකේ ගහලා තියෙන්නේ. උදේ 8 දවල් 1 උදේ 9 දවල් 2. එතකොට මම ඒ ගානට එනකම් බීලි ඉවර වෙනවා. ඒක. වතුර බොන්න රුචියක් එන්න තමයි මේක ගන්න. මේ තියෙන වෙලාව ගහලා. බලමු ටවල් එකක් දැම්ම බාත් ටවල් කියලා නැතිද?
පොඩි දාන්න. පිහිදෙන්න ඉඳන්. පිහි දැමෙනවා වගේ නේ ටිකක් අර හොඳ රෙද්ද. කොට්ටවල දෙකයි බිස්කට් එකයි. මම ගොඩක් සුදු පාට කැමති හින්දා තමයි සුදු පාට වගේ එකක් තිබ්බේ. ඒක එක්කෙනා එක එක විදිහෙන්න කැමති මොකද්ද? මේක අර රැට නිදා ගන්නකොට කොණ්ඩේ ගැට ගහනවට දාන්න ගත්තා. මේක නාංගිගේ. ඒක ලස්සනයි නේද? ආපස්සට සිරි වෙනවා. ඒක ලොකුයි නේ. ඒක දාලා බිම නිදා ගන්නත් පුළුවන්. මාර්සානීපයි ඒක. මේ මොකක්ද දාලා? ආනේ මල් පෝච්චි මලකෝ. මේ මල් නංගි දාපු මල් පෝච්චියල්ලු. මල තාම පිපිලා නැහැ. මේ යට තියෙන මලද කොහෙද? මේ තියෙන්නේ. මේ කණ්ණාඩි යන්නේ. මල වගේ කන්නඩි. නෑ මේක වටේට මොනවා හරි තියන්න දැම්මේ. මේක වටේට කොහොමද මොනවා හරි තියෙන්නේ? හරිද? කමන්නේ. ගොඩ රස්නි හින්දා ඉතින් මේ වගේ එකක් දාගෙන යඩඩට යද්දි. මේ තියෙන එක තමයි. ලස්සනයිද? මෙට්ටේට දාන්න. මටත් හිතා ගන්න බැරුණා මොකක්ද ඒ කියලා. අනේ ඒක නම් සුවඳ අර ඒප්‍රන් එක තමයි ගොඩක්ම සුවඳ. බෑක් කවර් එක. කියුට් බෑක් කවර් එක. මේ කඩන්න බැයිද? මොකක්ද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ මම. කියුට් කට්ට. දිලිසෙනවා ලියා. මේක එහෙම. දැක්කට පාවිච්චි කර. සුවඳ හමනවා කල ගෙදර අලවන. මේක ගෙරයා ප්‍රශ්න එකක් වගේ එකක්. පැකට් එක ඇතුළෙම තියෙනකොට සුවඳයි. වාව් ඒක තමයි. මට එන්නේ ගඩක්. බොරුවක් කරේ ඉතින්. වාව් කියනවා අයියෝ ඒ වෙලාවට ඔයා. ඔය කරන්නේ හැමෝම ඇත්ත නෙමෙයි කියන්නේ. බොරු වෙන්නේ නේද අලෝ කරන ඇත් කරන්නේ. ඔයාට මේකෙන් ආයි කරනවා. වාව් ඒක පැකට් එක ඇතුලේ තියෙනකොට මාර සුවඳක් එන බෑ. අම්මෝ. සෙලෝ ටේප් එක කුඩා. අම්මෝ තුවන්නේ. ඇත්තම සුවඳ. නෑ ඒක කඩන්නේ මේ ඇතුලට දාලා මේක මේ අලවන්න පුළුවන්. එම විත්තියේ. අපි නිකන් මේම අලවලා තියෙන මෙතන. ටේප් එක විතරයි. මේ සෙලෝ ටේප් එක මොකටද දැම්මේ කියලා මම දන්නේ නැහැ. ඒක ලොකු ෂූ රැක් එකක්. අප්පල දීලා. තේම එකේ බඩු ඕගොල්ලෝ දානකොට ගොඩක් පරිස්සමෙන්. දැන්ට මේක කැඩිලා. අපේ අතින් නෙමෙයි. මේක දැන් තමයි අන්බොක්ස් කරලා. අනේ දුකයි. මේ තියෙන ඉතින් අපේ අලුත් සපත්තු රැක් එකේ තත්ත්වය. ඔන්න ඔය ටික තමයි ඕක ඇතුලේ තිබ්බේ. ඉතින් අපේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන් ඉඳපු ඔයාලා හැමෝටම ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි.